හැලෝ ගයිස් ඉතිං අද හිතුනා ඕගලන්ට පොඩි අයිඩිය එකත් දෙන්න කියලා. ඒ කියන්නේ ඔය මිඩ්ලිස් වල ඇවිල්ලා ඉන්න කට්ටිය, ඒ කියන්නේ ඔමාන් වල විතරක් නෙමෙයි, දැන් මම ඉන්නේ ඔමාන් වල අනිත් රටවල් වල ඉන්න අයටත් එක්ක පොඩි අයිඩිය එකක් දෙන්න කියලා හිතුනා කෑම ගැන. ඒ කියන්නේ අපිට අඩුවෙන්ම ගන්න පුළුවන් කෑම මොනවද කියන එක ගැන පොඩි තියෙනවනේ. ඉතින් ඔය ජොබ් එකට අලුතෙන් ඇවිල්ලා ඉන්න අයට එහෙම මං හිතනවා මේක වටී කියලා. ගොඩක් දෙනෙක් ඉතින් මිඩ්ලිස් වල ඉන්න අය දන්නවා මේ අඩුවට තියෙන කෑම මොනවද, අපිට ෂේප් වෙන්න පුළුවන් මොකෙන්ද කියලා. ඉතින් මම අද ගෙනාවා කෑම ಜಾති දෙකක්. දැනට අපිට අඩු වියදමකින් ෂේප් වෙන්න පුළුවන්. අපි බලමු මොනවද කියලා. හරි, පළවෙනි එක තමයි කුබුස් රොටිය. ඉතින් මේකට කුබුස් කියලාත් කියනවා, ඇරබික් රොටි, ඇරබික් බන්, ඒ වගේ එක නම් කියනවා. ඉතින් මේකත් තියෙනවා එක එක වැරයිටි වලින්, කියන්නේ එක එක ගණන් වලින් තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් කුබුස් 10ක් වගේ එන එක රියල් 100යි, වැඩිපුර එන එක 200යි 300යි වගේ එක එක ගණන් වලට ඔයගලන්ට ගන්න පුළුවන්. ඉතින් මේක මම හිතනවා රියල් 100 එකක් ගොඩක් ඇති වෙයි කියලා. ඒ වගේම අනිත් එක බ්‍රෙඩ් එක. ඉතින් පාන් එක සාමාන්‍යයෙන් බාගයක හාෆ් බ්‍රෙඩ් එක තියෙනවා බයිස 100යි, ඒ වගේම ෆුල් බ්‍රෙඩ් එක තියෙනවා බයිස 200 නැත්නම් 300 වගේ. ඉතින් මේවා එක කණ්ඩ අපිට පාවිච්චි කරන්න පුළුවන් මේ වගේ ජෑම් එකක්, ඒ වගේම මාමයිට් එකක්. ඉතින් මාමයිට් එක මම ලංකාවෙන් ගෙනාපු එකක්. මෙහෙ තියෙනවා ඇති, මම දන්නේ නැහැ ගණන්. ඉතින් ඒ වගේම නිව්ටෙලා ස්ප්‍රෙඩ් එකක්. ඉතින් මේවා ගොඩක් ලාභයි මෙහෙ. ඒ වගේම චීස් ස්ප්‍රෙඩ් එකක් උනත් ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම තව මේ වගේ කෙචප්, එතකොට කෙචප් එහෙමත් මේ ලාභයි. ඒවත් අපිට සෑහෙන කාලයක් පාවිච්චි කරන්න පුළුවන් බෝතලයක් ගත්තම. ඉතින් ඒ වගේම හනි, ඉතින් හනියේම හොඳ හනි තියෙනවා මේ ලාභෙට, ලංකාවේ වගේ නෙමෙයි. ඉතින් ඒ වගේම මම මේ ගෙදරින් හදාගෙන ආපු ඒවා තියෙනවා. ඉතින් මේක ඇවිල්ලා චිකන් සම්බල් එකක්. මේකත් ඇත්තටම ලාභයි, අපිට බ්‍රෙඩ් එක රොටි එක කන්න පුළුවන්. ඒ වගේම ආයෙ සීනි සම්බල් වගේක් මම හදන් ආවා. ඉතින් ඒවත් අපිට සෑහෙන කාලයක් ෆ්‍රිජ් එකට නැතුව වුණත් තියාගෙන පාවිච්චි කරන්න පුළුවන් ඒවා. ඉතින් මේ වගේ ලාභ දේවල් තව තියෙනවා නම් ඕගලන් මට කමෙන්ට් කරගෙන යන්න. මම ඒවා ගැනත් ඉස්සරහට වීඩියෝස් ගේන්නම්. ඉතින් මම දැනට හොයාගත්ත අයිටම් දෙකක් තමයි මම මේ ගෙනල්ලා තියෙන්නේ. ඉතින් මොකද හිතෙන්නේ? වීඩියෝ එක යූස්ෆුල් කියලා හිතනවද? ඉතින් තව කෑම ಜಾති තියෙනවා ඇතිනේ මේ වගේ. අපි මම දන්නේ නැති ඒවා ඇති, ඕගලන් දන්නේ ඒවා ඇති. ඉතින් පුළුවන් නම් ඒවා කමෙන්ට් කරගෙන යන්න. ඒ ගැනත් මම හොයලා බලලා වීඩියෝස් කරන්නම්. ඒ වගේම මම ඉන්නවා YouTube, Facebook, ඒ වගේම TikTok තුනේම. ඉතින් ඕගලන්ට පුළුවන් ෆලෝ කරලා, සබ්ස්ක්‍රයිබ් කරලා, අපිව ෂෙයා කරලා සපෝට් එකක් දෙන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එකක හම්බෙමු. මම ගියා.